Hi guys, welcome back to my channel. අද අපි ඔයගොල්ලෝම අරන් යන්නේ බෘුණාති කියලා විලේජ් එකට. මේ විලේජ් එක පිහිටලා තියෙන්නේ කෝමෝ සිටි එකේ උඩ තියෙන කන්දක. මේ ට්‍රිප් එක පටන් ගන්නෙ කෝමෝ නගරේ ඉඳලා. එතන ඉඳලා තමයි අපි ෆුනිකුලාරේ ගන්නෙ. කෝමෝ සිටි එකෙන් බෘුණාති විලේජ් එකට යන්න විනාඩි 15ක් විතර යනවා ෆුනිකුලාරිය ගත්තාම. මේ තියෙන්නේ ෆුනිකුලාරිය එන්ට්‍රන්ස් එක. මෙතන ගොඩාක් ටිකට් රෝලිමක් තිබ්බ ටිකට්ස් ගන්න. යණ්ඩයි එන්ඩයි ටිකට් එකේ මිල යුරෝ 7.20. ෆුනිකුලාරිය පටන් අරගෙන තියෙන්නේ 1894. මෙතන ගොඩාක් ෆොටෝස් තිබ්බ ඉස්සර කාලේ තිබ්බ හැටිත් පෙන්වන්න. ඒකට අපිට ඉස්සර තිබ්බ හැටි දැන් තියෙන හැටි බලන්න පුළුවන්. මේකට තමා ෆුනිකුලාරිය කියන්නේ. ෆුනිකුලාරිය එන්නේ විනාඩි 15න් 15ට. ඇත්තටම දෙකක් තියෙනවා. එකක් උඩට යද්දි බෘුණාත යද්දි අනිත් එක පහළට බහිනවා කෝමෝ නගරෙට. ෆුනිකුලාරියේ සීමිත ප්‍රමාණයකට විතරයි යන්න පුළුවන්. ඒක හින්දා පැසෙන්ජර්ස්ලව කවුන්ට් කරලා ගන්න. දැන් අපි වේගෙන් උඩට යනවා. උඩට යද්දි අපිට කෝමෝ නගරෙම පේනවා. පේනවා විතරක් නෙමෙයි ලේක් එක චුට්ට පොඩි වෙනවත් පේනවා. දැන් අපි බෘුණාති විලේජ් එකට ආවා. මෙතන ගොඩක් ලස්සනයි. එයා එක සුපර් ෆ්‍රෙෂ්. මේ කාලේට ගොඩක් ටූරිස්ට්ලා එනවා. ඒගොල්ලෝ නැවිලා ෆොටෝස් ගොඩක් ගන්නවා පැනෝරාමා එක ලස්සන හින්දා. අපිත් ගොඩක් ෆොටෝ ගත්තා. මේ තමයි ෆුනිකුලාරිය. Хорошая машина, давай.
මෙතන බෝඩ් එක ලියලා තිබ්බා පැල්ල හැට යද්දි කොහොම හොඳට පේනවා කියලා. ඒ හින්දා අපි ඒ පැත්තට ගියා. මෙතන view එක ගොඩාක් ලස්සනයි. අපිට මුළු කොහොම නගරෙම පේනවා. කොහොම විතරක් නෙමේ ස්විට්සර්ලන්තෙත් පේනවා. මෙතන මැප් එකක් තියෙනවා කොමෝ වල තියෙන ලෑන්ඩ් මාර්ක්ස් පෙන්නලා. තව ස්විස් සිටිස් පෙන්නලා තියෙනවා. මෙතනට කොමෝ කැතීඩ්‍රල් එක හොඳට පේනවා. ඊට පස්සේ අපි ආයෙ උඩට ගියා. ඉස්සෙල්ලා අපි ආපු තැනටම. එතන ඉඳලා අපිට හිතුණා විලේජ් එක තව එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් මෙහෙම කෙලින්ම ඇවිදගෙන ගියාම. එතන සුවනීර් ෂොප් එකක් තිබ්බා. මම ට්‍රැවල් කරන හැම තැනටම ගිහිල්ලා ෆ්‍රිජ් මැග්නට් එකක් ගන්නවා. ඒක නිසා මෙතනිනුත් මම ෆ්‍රිජ් මැග්නට් එකක් ගත්තා. තව පෝස්ට් කාඩ් එකක් ගත්තා. පැත්තේ ගොඩක් පල්ලි තියෙනවා. මේක තමයි අපි ඉස්සලාම දැකපු එක. මේකේ නම සෙන්ට් ඇන්ඩ්‍රියා. මේ පැත්ත ගොඩක් පාළු පාටයි. හැබැයි ගොඩක් ෆ්‍රෙෂ්. මොකද ගොඩක් ප්ලාන්ට්ස් තියෙනවා. අපිට පස්සේ දැක්ක තව බෝඩ් එකක්. ඒකෙත් කොමෝ view point එකක් පේනවා කියලා තිබ්බා. තව බෝඩ් එකක් තිබ්බා ෆවුන්ටන් එකක් ගැන. මේ තියෙන්නේ අනිත් කොම පැනොරාමික් view එක. මෙතනට ගොඩක් ලේක් එක පේනවා.
මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කියපු ෆවුන්ටන් එක. ඇත්තටම අපි මෙතන රැවටුණා. මං හිතුවා ඊට වඩා ලොකු ෆවුන්ටන් එකක් තියෙයි කියලා. මෙතන බුක්ස් ෂෙයා කරන්න පුළුවන්. අපිට මෙතන නොමිලේ පොතක් ගන්න පුළුවන් වෙන කෙනෙක් තියපු. තව අපිටත් පුළුවන් අපි කියවලා ඉවර ආයෙ කියවන්න නැති පොතක් මෙතින් තියන්න. කොට වෙන කෙනෙක්ට ගන්න පුළුවන්. මේ ඉන්නේ පෙන්චෝ ස්ලේවිකෝව්. එයා බල්ගේරියන් රයිටර් කෙනෙක්. හැබැයි කෝමෝ නගරේ යාට ගොඩක් මොනියුමන්ට්ස් ඩෙඩිකේට් කරලා තියෙනවා. මොකද එයා අන්තිම ජීවිත කාලේ ගත කරලා තියෙන්නේ කෝමෝ බෘනාතේ. ඉස්සෙල්ලා අපි දැක්කේ ලේක් එකනේ. මේ බෘනාතේ විලේජ් එකේ ඉඳලා අනිත් පැත්ත පේන හැටි. ඉස්සලාම් ෆුනිකුලාරිය ෆංක්ෂන් වෙලා තියෙන්නේ මේ මෙතන තියෙන මැෂින් එකෙන්. ඊට පස්සේ ඩිවෙලොප් කරාට පස්සේ මාරු කරලා හැබැයි මිනිස්සුන්ට පේන්නේ මෙතන එක තියලා. දැන් අපි ආයේ කෝමෝ නගරයට යන්න ස්ටේෂන් එකට ගියා. මෙතන තමයි අපි හරියටම දැක්කේ ෆුනිකුලාරිය ෆංක්ෂන් වෙන කේබල් එක. ෆුනිකුලාරිය පැසෙන්ජර්ස්ව නැග්ගට පස්සේ එකපාරෙන්ම අද්දන්නේ නැහැ. මොකද ඒක ඉස්සලා මං හිතන හැටියට චාර්ජ් කරන්න ඕන. උඩ කෑල්ලකට කනෙක්ට් වෙනවා. එතනින් තමයි චාර්ජ් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද ෆුනිකුලාරිය ගොඩක් වේගෙන් පල්ලෙහාට යන්නේ කියලා.
ඉස්සලම වීඩියෝ එකේ මෙන්ෂන් කරා ෆුනිකොලාරි දෙකක් ඔපරේට් වෙනවා කියලා. එකක් පල්ලහැට යද්දි අනිත් එක උඩට යනවා. ඉතින් එකක් කෝම පැත්තට යද්දි අනිත් එක බෘණාත යනවා. දැන් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් කොහොමද දෙක වෙන්නේ කියලා. දැන් අපි කෝමෝ ආවා. අපි ඇත්තට මේ පැත්තේ වැඩි ඇවිදලා නැති හින්දා හිතුවා තව චුට්ටක් මෙහෙත් ඇවිදින්න. මේ කෝමෝ ලේක් එකේ අනිත් පැත්ත. අර ඈතින් පේන්නේ විල්ලා ඕල්මෝ. අපි එතෙන්ටත් ගිහිල්ලා වීඩියෝ එකක් කරලා ඔයගොල්ලොන්ට පෙන්නන්නම්. ෆවුන්ටන් එක ෆංක්ෂන් වෙන්නේ සමකාලයට විතරයි. ඈතට ගොඩාක් ලස්සනට පේන හින්දා අපි හිතුවා ලං වෙලාම බලන්න. That's a wrap guys. ඔහොම තමයි අපේ trip එක ඉවර වුණේ. I hope you enjoyed this video. If you did, please like and subscribe. And I'll see you in my next vlog. Bye bye.